මහජනතුනි පහුගිය දවස්වල මේ යාපනයේ ප්‍රදේශයේ සමාජ පරීක්ෂණයක් සිදු කරා. විශේෂයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශය මගින් එහි පශ්චාත් උපාධි 7 වන කණ්ඩායමේ සිසුන් මූලික කරගෙන බුදුමාගේ උපදේශකත්වයෙන් මේ පරීක්ෂණය කළේ. මේකේ තේමාව උනේ මොකක්ද? මේ වගේ පරීක්ෂණයක් කරන්න යොමුනේ කොහොමද යාපනයේ ප්‍රදේශයේ? ඔව් දැන් අපි දැන් ශ්‍රී ලංකාවේ ජන සමාජයේ ඒ ශ්‍රී ලංකාවේ ජන සමාජයේ අතීතයේ ඉඳලම කිසියම් කුල ක්‍රමයක් තිබිලා තියෙනවා. කියන අතීතයේ ගත්තොත් එහෙම කුල වැඩවසම් ක්‍රමයක් තිබුණා. පසු කුල වැඩවසම් ක්‍රමය බිඳ වැටිලා පස්සේ ඒක අර නෂ්ටාවශේෂ වූ කුල ක්‍රමයක් තියෙනවා. නමුත් ඒක උත්තරේ දකුණේ ඒ කුල ක්‍රමයේ ක්‍රියාත්මක වුණා. නමුත් දකුණ නවීකරණය වීම නිසා වේගයෙන් නවීකරණය වීම නිසා දකුණේ කුල ක්‍රමය ටික ටික යටපත් වුණා. නමුත් විශේෂිත අවස්ථාවන් වලදී විවාහයක් වැනි අවස්ථාවන් වලදී ඒ වගේම කෙනෙකුට පරිභව කිරීමේ වගේ අවස්ථාවන් වලදී ඒ කුල ක්‍රමය දකුණේ පාවිච්චි වුණා. හැබැයි දකුණේ කුල ක්‍රමයේ තියෙන දෙයක් තමයි මේ කුලය නිසා කිසියම් කෙනෙකුට ඉහළට පැමිණිලා නැවතත් ඉහළට පැමිණීමේ තියෙන අවස්ථාව අඩු වෙන්නේ නැහැ. දැන් සමහර අවස්ථාවලදී කුලයේ දැන් අපි දකුණේ ගත්තොත් එහෙම දකුණේ කුලය නිසා ඡන්දපදනමක් හදාගෙන එකෙන් දිනලා පාර්ලිමේන්තුවට එන්න පවා අදත් ඒ ක්‍රමයේ ක්‍රියාත්මකයි. ඉතින් මේක ගත්තොත් එහෙම ඒක යම් ආකාරයකට ඒ තුල පොඩි ප්‍රගතිශීලී බවක් ඒ තුල තියෙනවා. නමුත් දැන් උතුරේ කුල ක්‍රමය ගත්තට පස්සේ උතුරේ කුල ක්‍රමය තවමත් ඒ අර සමාජීය වශයෙන් බාධක එල්ල කරනවා. විශේෂයෙන්ම යම් ප්‍රදේශවල යම් ප්‍රදේශයන් තවමත් විවිධ කුලවල ජාතිකයන් ඉන්නේ කියන එක පිළිබඳව ඒක පෘතුල කතාවක් ඒක. ඒතකොට ඒ සමහර අවස්ථාවන් වලදී අපි දැකපු දෙයක් තමයි මේ පරිශ්‍රණය තුලින් දැකපු දෙයක් තමයි ඒක පීඩනයක් වෙලා තියෙනවා. ගොඩක් අවස්ථාවලදී රජයේ ඊළ රැකියාවකට කෙනෙක් ගියොත් ගොඩක් වෙලාවල් වලදී අර ඊළ කුලවල අය විමසනවා කොහේද කවුද මොන ගමෙන්ද ආවේ ඒ ගමේ කුමන කොටසෙන්ද ආවේ ඒතකොට කුමන කොටස මොකක්ද කියලා අහන්නේ ඒ කොටස තුලින් කුලය පිළිබඳව අදහසක් ගන්න. ඒතකොට ඒ වගේ යම් ආකාරයකට ඒක ගත්තොත් එහෙම රාජ්‍ය ආයතනවල විතරක් නෙවෙයි යාපනයේ විශ්වවිද්‍යාලයේ තුලත් ඒ ද්‍රවිඩ ජාතික ළමයින් අතරේ එවැනි තත්ත්වයක් ඇත්තටම තිබුණා. දර්ශනය වෙනවා. ඉතින් අපේ ගත්තොත් එහෙම අපේ ගොඩක් අවස්ථාවලදී අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල ඒ වගේ ප්‍රබල තත්ත්වයක් නැහැ. ඒ සමහර වෙලාවල් වලදී ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධතා මේ ගොඩනගා ගැනීමේදී පවා ඒ පිළිබඳව විමසිලිමත් වෙන ආකාරයක් තමයි දකින්න ලැබුණේ. ඉතින් මේකට ප්‍රධානම හේතුව මම හිතන්නේ යාපනයේ දීර්ඝ කාලයක් අර නවීන නොවීම නිසා. ඒ කියන්නේ යුද්ධයත් එක්ක අවුරුදු 30කට අධික කාලයක්. ඒ 30න් යුද්ධයේ ඉතාමත්ම දරුණු විදිහට තිබුණේ අවුරුදු 25ක් වගේ කාලයක් තුළ ඔවුන් තනිකරම යාපනයට කොටු වෙලා හිටපු නිසා ඔවුන්ට රවට ලෝකයේ සමග සම්බන්ධකම් පවත්වන්න බැරි වුණ නිසා ඒකේ නෂ්ටාවශේෂ විදිය තමයි ඒ සංස්කෘතිකංගේ. කුලය කියන්නේ අපේ සංස්කෘතියම කොටසක්නේ. ඒක තවමත් මේ යම් බාධාවන් කරමින් සංස්කෘතිකමේ බාධාවන් කරමින් තාමත් දකින්න ලැබෙන දෙයක්. ඒ වගේම මේ පරීක්ෂණය සඳහා සහභාගී වුණේ කවුද? ඒ කියන්නේ අපි දන්න විදිහට සමාජ විද්‍යා ශාස්ත්‍රපති හත්වෙනි කණ්ඩායම සිසුනේ ඒ වගේම අපේ ආචාර්ය බවතුන් අධ්‍යයනශී ඒ වගේම මට දැනගන්න ලැබුණා යාපනයේ විශ්වවිද්‍යාලයේ සහයෝගය ලැබුණා කියන සඳහා ඒ ගැන පොඩි විස්තරයක්. ඔව් ඇත්තටම අපි මේ සඳහා යාපන විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්යවරුන්ගේ සහයෝගයක් ලබා ගත්තා. ඉතින් එතෙන්දී යාපනයේ විශ්වවිද්‍යාලයේ එස්.ජීව ආචාර්ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය එස්.ජීව සුදන් මහත්මයා ලොකු කැපකිරීමකින් මෙම කටයුත්ත කරා. ඔහු අපිට ඒ අය සම්බන්ධ කරලා දීලා ඒ සම්බන්ධයෙන් ඔහුගේ තිබෙන ඒ කියන්නේ සමාජ විද්‍යාඥයෙක් විදිහට ඔහුගේ තිබෙන අත්දැකීම් මොකද මේ කුලය කියන එක පිළිබඳව මේක සමාජයේ නිලීන තත්ත්වයක්නේ. මේක තියෙනවා කියලා දන්නවා. හැබැයි කවුරුත් කතා කරන්න කැමති නැහැ විවෘතව. ඒතකොට නමුත් ඒ කතා කරන්න කැමති නැතුණා මේක යටින් ක්‍රියාත්මකයි. ඒතකොට නමුත් අපි සමාජ විද්‍යාඥයන් විදිහට ඒ කියන්නේ විශේෂයෙන්ම මෙතන හිටියේ වැඩිහිටි ශිෂ්‍යෝ හිටියේ. ඒක නිසා තමයි මේ වගේ පරිශ්‍රණයකට මම මේ පශ්චාත් උපාධිධාරීන් යොදාගත්තේ. මොකද පශ්චාත් උපාධිධාරීන් සතු එක පැත්තකින් ඔවුන්ට අර පුළුල් පරිචයක් මේක පිළිබඳව සමාජය පිළිබඳ පුළුල් පරිචයක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම පළපුරුද්දක් තියෙනවා. ඔවුන් විවිධ රැකියා ස්ථානවල කටයුතු කිරීමේ පළපුරුද්ද නිසාම
ඔවුන්ට ලොකු දැනුමක් තියෙනවා මේ වගේ දේවල් කොහොමද මේ වගේ දේවල් මෙහෙවන්නේ කියලා. ඉතින් ඒක ඒ දැනුම ඒ අත්දැකීම් පශ්චාත්පාද ශිෂ්‍යයන්ගේ අත්දැකීම් තමයි මෙවැනි සමාජයේ තිබෙන සියුම් කරුණක් විමර්ශනය කිරීම සඳහා යොදාගත්තේ. ඉතින් එතෙන්දී අපිට අර යාපනයේ විශ්වවිද්‍යාලයේ අපිට ආචාර්ය එස් පීවසුදන් වගේ කෙනෙක් සම්බන්ධ වීම අපිට ලොකු ශක්තියක් බවට පත් වුණා. ඒතර ඔහු ඒ පිළිබඳව ඔහුගේ යම් කිසි මතයක් තිබුණා, ඔහුගේ කතාවක් තිබුණා, අපේ කතාවක් තිබුණා. මේක යම් ආකාරයකට මේක ඔක්කොම එකතු වෙනකොට කොහොමද මේ යම් කිසි චිත්‍රයක් නිර්මාණය කරගන්න පුළුවන් වුණා අපිට මේ ප්‍රදේශයේ තිබෙන මේ කුලය කියන සාධකය මොන ආකාරයකද මේ සමාජයේ සංවර්ධනයට තමත් බාධාවක් වෙලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඊට අපේ මේ ශිෂ්‍යයන් කොපමණ ප්‍රමාණයක් සහභාගී මේක ඇත්තටම ශිෂ්‍යයන් 52ක වගේ ප්‍රමාණයක් සම්බන්ධ වුණා. ඒ කියන්නේ මම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් විදිහට මම සම්බන්ධ වුණා. ඊට අමතරව අපේ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨාචාර්යවරුන් තව කීප දෙනෙක් සම්බන්ධ වුණා. ඒකට මේකේ මඟ පෙන්වීම සඳහා. එතකොට යාපනයේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් ආවද? යාපනයේ විශ්වවිද්‍යාලයේදී අපිට සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ඒ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් සහ තවත් ආචාර්යවරුන් කීප දෙනෙක් අපි මේ අවසානයේදී සම්බන්ධ කරගත්තා. ශිෂ්‍යයන් සමගත් අපිට යම් විශ්වවිද්‍යාල ඇතුළට ගිහිල්ලා ශිෂ්‍යයන් සමගත් යම් සාකච්ඡාවෙන් නිරත වීමට ඒ නිසා අපිට පහසුකම් සලසලා දීලා තිබුණා. ඒ වගේම මේ යාපනයේ කොයි වගේ ප්‍රදේශයකද කලේ සහ මේ ගත්තේ නියදිය වශයෙන් ගත්තේ කොච්චර පිරිසක් අපි ඇත්තටම මේක කරේ යාපනයේ කොඩිකාමම් ප්‍රදේශයේදී. අපි මෙතෙන්දි කරේ අර පර්යේෂණ ක්‍රමවල තිබෙනවා කණ්ඩායම් සාකච්ඡා කියලා. කියන්නේ ෆෝකස් ගෲප් ඉන්ටර්විව් කියලා. අන්නේ කණ්ඩායම් සාකච්ඡා විදිහට ගමකට ගිහිල්ලා කණ්ඩායම් සාකච්ඡා තමයි ගත්තේ. ඉතින් ඇත්තටම අපිට මේ අවස්ථාවේදී සම්බන්ධ වුණා අපිත් එක්ක මීට ඉස්සෙල්ලා ශ්‍රී ලංකාවේ පිහිටවල තිබුණු අර සාබද්ධතා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් ආචාර්ය සිදම්බරම් මොහන් ජනවාර්ගික කටයුතු ලේකම් විදිහට තමයි කටයුතු කරලා තිබුණේ 2015 වගේ සමයේදී. ඉතින් ඔහු පොතක් ලියලා තිබුණා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව යථාර්ථය සහ සත්‍යය කියලා. ඉතින් මෙන්න මේ ඔහුගේ තිබුණු මේ අත්දැකීම් ඇත්තටම අපිට ලොකු දැනුමක් අරගෙන ආවා මේ යාපනයේ ජන සමාජයේ පිළිබඳව. එතකොට ප්‍රධානම වැදගත් දේ තමයි මේ පිරිසකින් පරීක්ෂණ සඳහා ගත්ත දත්ත මොනවද කියන එක. ඒතර ඒ දත්ත ගැන පොදුවේ ඔබතුමාට කියන්න පුළුවන් මොන වගේ දත්ත ලැබුණ ප්‍රධාන වශයෙන් කුල ක්‍රමය. ඇත්තටම දැන් කුල ක්‍රමයත් එක්කම අපිට යාපනයේ තිබෙන ඒ දරිද්‍රතාවය මිනිසුන්ගේ දරිද්‍රතාවය සහ යම් පීඩනයන් පිළිබඳව අපිට ලොකු දැනුමක් ආවා. එකක් තමයි දැන් මේ යාපනයේ දැන් මේ අපි කලේ මේ කුඩිකාමම් ප්‍රදේශයේ කලේ. ඒතකොට ඒ ප්‍රදේශයේ තිබෙනවා පානීය ජල අර්බුදයක් තියෙනවා. මේ පානීය ජල අර්බුදය විසඳා ගැනීම සඳහා එක්තරා අවස්ථාවක සැලසුමක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ මේක අතීතයේ ඉඳලා මේ සැලසුම සකස් කරලා තියෙනවා. ඉරණමඩු ජලාශයේ වැඩිපුර ජලය යාපනයට අරගෙන යන්න ඕනේ. ඒ ව්‍යාපෘතිය අනුමත වෙලා තිබුණු ව්‍යාපෘතියක්. නමුත් ඒ ඉරණමඩු ප්‍රදේශයේ සිටින ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම විරුද්ධ වෙලා තියෙනවා. ඒ ප්‍රදේශයේ ඉඳලා ජලය යාපනයට අරගෙන යාම පිළිබඳව. කියන්නේ අපි එතකොට ඒ නිසාම තවමත් ඒ ව්‍යාපෘති කෙරුණෙත් නැහැ. ඒ කියන්නේ මේ කෙනෙක්ගේ දෙන්නෙක්ගේ විරුද්ධතාවය නිසා ඒක කෙරුණෙත් නැහැ. ඒ ජල ප්‍රශ්නයෙන් මේගොල්ලෝ පීඩා විඳිනවා, තවමත් පීඩා විඳිනවා. ඉතින් මේක ප්‍රධානම කාරණයක්. ඒක දැන් නැවතත් දැන් ඇත්තටම ගත්තොත් එහෙම දැන් නැවතත් උණ්ඩ තිබෙනේ ප්‍රධාන ගැටලුව විසඳා ගැනීම සඳහා මේ ආණ්ඩුව හෝ නැවතත් මැදිහත් වීමක් කරනවා නම් ඉතාමත් හොඳයි. ඒක නැවතුණු හේතුව බලලා ඒ හේතුව සාධාරණද? දැන් මේ සමහර දේවල් සමහර අපේ ගත්තොත් එහෙම අපේ දකුණේ තියෙනවා එක සමහරලාට විරුද්ධ විය යුතු දෙයටම නෙවෙයිනේ. දේශපාලනේ කොනේ විරුද්ධ වෙන්නේ. ඒක අවසානයේ පීඩිතයන් බවට පත් වෙන්නේ පීඩකයන් බවට පත් වෙනවා දේශපාලඥයින්. පීඩිතයන් බවට පත් වෙනවා මේ සමාජය. ඒක නිසා මේකේ පැහැදිලිව මෙතන මොකද්ද මේ අර්බුදය කියලා ඒකට විසඳුමක් ලබා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ අපේ මේ පරිශ්‍රණ මේ වගේ මාධ්‍ය හරහා ගෙනියද්දී මේක තමයි අපිට තියෙන ලොකුම වාසිය.
එතකොට අපිට ඒකේ යම්කිසි විසඳුමක් ඒගොල්ලන්ට ලබා දෙන්න පුළුවන් වෙනවා. දැන් මම හිතන්නේ මේ ව්‍යාපෘති වාර්තාව අනුමත වෙලා මුදල් හිටන් වෙන්නලා තිබුණා ඒ ව්‍යාපෘතිය කරගෙන යාම සඳහා. ජලය ලබා දීම සඳහා. ඒතකොට ඉරණමඩු සිට යාපනයට මේ ජලය අරගෙන ගිහිල්ලා ලබා දෙන්න. අර සුදු පිරිසක් විරුද්ධ වෙලා තියෙන හේතු විසින් මම හිතන්නේ ඒකේ එකක් සමහර අවස්ථාවන් වලදී ඒ ඉරණමඩු ප්‍රදේශයේ ඒ අයට පොඩි ගැටලුවක් තිබුණා. ඒ අයට මේ අවශ්‍ය ප්‍රමාණයේ ජලය මදි වෙයි කියලා වගේ ගැටලුවක් තිබුණා. ඉතින් මෙතෙන්දී ඒ යාපනයේ ප්‍රදේශයේ ජනතාව ඉල්ලා තිබුණේ අර අතිරේක ඒ කියන්නේ දැන් මේ අතිරේක ජල ප්‍රමාණය පුළුවන් අවස්ථාවකදී හොය කියන මුළු පැය 24 වෙනිකුත් කරන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය තියෙන පානීය ජලයනේ. ඒතොර යම් කිසි පැය දෙකක් පැය තුනක් වගේ ප්‍රමාණයකට හරි ජලය නිකුත් කරන ක්‍රමයක් හදන්න කියලා. ඒතකොට මේ පැත්තෙන් ආපු යෝජනාව හරි සාධාරණයි. ඒ කියන්නේ හැමතිස්සෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ පානීය ජලය රැස් කර ගැනීම සඳහා අවස්ථාවක් සලසලා දෙන්න කියලා. ඉතින් ඊගාවට දැන් මේ අපි ගත්තොත් එහෙම මේ අනිත් එක තමයි දැන් අපි දකින මේ සෝෂල් කැපිටල් කියන එක. ඒතකොට මේ සමාජ ප්‍රාග්ධනය කියන එක මේ කුල ක්‍රමයේ හරහා වුන් ගොඩනගාගෙන තිබුණා. උන්ගේ ලොකු එක කුලවල එකමුතුකමක් තිබුණා. මේ තිබෙන කුලවල තිබෙන එකමුතුකම තමයි අතරම ඔය මේ සමාජ ප්‍රාග්ධනයේ විදිහට අපිට යොදා ගන්න පුළුවන් වෙලා තිබෙන්නේ. නමුත් අද වෙලා තියෙන්නේ ඒ කුල වෙන වෙනම සිටීම නිසා අසංවර්ධිතභාවය. නමුත් මේක අපිට අර සමාජ ප්‍රාග්ධනයක් විදිහට යොදාගත්තොත් යම් ආකාරයකට අපිට ඒ තුලම මේ ප්‍රදේශවල සංවර්ධනය ඉතාමත් හොඳින් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසානේ වගේ දේවල් වර්තමානයේදී වගේ සමාජ ප්‍රාග්ධනය වගේ දේවල් හඳුන්වලා දෙන්නේ. ඉතින් මේ සංකල්ප මේ සමාජය තුළට අරගෙන යන්න ඕන. ඒක තමයි ප්‍රධානම දේ. අපි ගිහිල්ලා ඒ කියන්නේ රජයේ වීදම් කළා යම් කිසි දෙයක් කරනවත් එක්කම ඒකේ ජනතා සහභාගීත්වය ගන්න. ප්‍රජා සහභාගීත්වය ගන්න ක්‍රමවේදයන් සකස් වෙන්න ඕන. එතකොට තමයි මේගොල්ලෝ එකට වඩාත් නැමියාවක් දක්වන්නේ. ඉතින් මෙතන එහෙම එවැනි ක්‍රමවේද වෙන නවීන ක්‍රමවේද දකින්න ලැබුණේ නැහැ මේ සංවර්ධන ක්‍රියාදාමයන් වල. ඒ වගේම මේ දැන් නිරන්තරයෙන්ම ඇත්තටම සහජීවනයේ පිළිබඳ කතාවක් තියෙනවානේ දකුණේ. ඒ කියන්නේ මේ සහජීවනය බිඳ වැටිලා සහජීව කියන්නේ උතුරේ දකුණේ සහජීවනයේ බිඳ වැටිලා මම හිතන්නේ උත්තරේ දකුණේ ඒ ග්‍රාමීය සමාජ වලට අපි ගොඩක් අය ගියොත් එහෙම යාපනයේ සමාජයේ මතු පිටින් විඳිනවා මිසක් මතු පිටින් බලලා එනවා මිසක් අභ්‍යන්තරයට යන්නේ නැහැනේ. ඒකට අපි සමාජ විද්‍යාව හදාරන විදියට අපි යාපනයේ අභ්‍යන්තරයට ගියා. කියන්නේ මේ ගම්දනව් වලට යන්නේ නැහැ නේ කවුරුත්. ඒ කියන්නේ අර ජනප්‍රිය තැන් වල පුස්තකාලේ බලයි, කොටුව බලයි, ඒ නාගදීපෙට යයි, නාග විහාරේ නතර වෙයි. ඔතනින් මේ යාපනයේ මාකට් එකට ගිහිල්ලා මොනවා හරි කෑම්බීම ටිකක් එකතු කරගනී නැවතත් දකුණට ඇවිල්ලා ලොකු කතන්දරයක් කියයි. හැබැයි ඉන්හිහා ඒ ගම් ඇතුළට ගියාට පස්සේ ග්‍රාමීය සමාජවල මිනිස්සුන්ගේ එහෙම තවමත් ඒ කියන්නේ උන්ට යුද්ධය කිසිසේත්ම අවශ්‍ය නැහැ. ඔවුන් යුද්ධයට වෛර කරනවා ඇත්තටම ගත්තොත් එහෙම. ඒ වගේම ඔවුන්ට ඔය වෙනම රාජ්‍ය සංකල්ප පිළිබඳව එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔවුන් ඉල්ලන්නේ සමාජ සාධාරණත්වය ඇත්තටම ඉල්ලන්නේ. හැබැයි මේ ඔක්කොම පොළඹවාලීම් කරන්නේ ද්‍රවිඩ දේශපාලඥයෝ. කියන්නේ ද්‍රවිඩ දේශපාලඥයෝ තමන්ගේ ඡන්දපතන මහදා සකසා ගැනීම සඳහා තමයි ඔය උසිගැන්වීම ඔක්කොම කරන්නේ. ඊට අමතරව ඔය ඩයස්පෝරාවේ ඉන්න මේ ඩයස්පෝරාවට සම්බන්ධ සංක්‍රමණය වෙලා ඉන්න තවමත් ඒ රටවල් වල මොන ස්ථිර පුරවැසිභාවයේ හිමුුනේ නැති පිරිස්. මොකද ඒගොල්ලෝ දන්නවා මෙතන මේ සහජීවනයක් ඇති වෙලා තියෙනවා. යාපනයේ ජන සමාජය සහ දකුණේ ජන සමාජය අතර දැන් ගොඩනැගෙමින් තියෙන තත්ත්වය හොඳයි කියලා කිව්වොත් ඒගොල්ලන්ට තවදුරටත් ඒ ඔය කැනඩාව වගේ දියුණු රාජ්‍යයන් වල ඉන්න වෙන්නේ නැහැ. ඒතකොට ඒගොල්ලන්ට තවදුරටත් PR එක දික් කරන්නේ නැහැ. උන්ට ලංකාවට එන්න සිද්ධ වෙනවා. ඒ ඒගොල්ලෝ කැමති චිත්‍රයක්ම වන්න. මෙහෙ තාම තියෙන අර දකුණේ සහ උතුරේ තියෙන තාම අර ගෝත්‍රික මේ ජාතිවාදී තත්ත්වයක් තියෙන කියලා කියන්න කැමති. ඒ කියන්නේ සල්ලි එකතු කරන්න අවස්ථාව ලැබෙන ප්‍රශ්න තියෙනවා. ඔව් ඒක මේ සල්ලි එකතු කරාට දැන් ඩයස්පෝරාව විවිධාකාරයෙන් සල්ලි එකතු කරාට මේ සල්ලිය ගම් වලට යදුනා කියලා කොහෙවත් නැහැ. දැන් මේ දැන් අපි ගත්තොත් එහෙම ඩයස්පෝරාවේ වැඩි නියෝජනයක් තියෙන යාපනයේනේ.
ඉතින් නමුත් දැන් යාපනයේ ග්‍රාමීය ජනතාව විශාල පිරිසක් පානීය ජල අර්බුදයකින් පෙළෙනවා නම්. ඒතර ගැටලුවක් තියෙනවනේ. ඒතකොට මේ වගේ සමාජීය ගැටලු පිළිබඳව ඒගොල්ලන්ට සංවිධානාත්මක අවධානය යොමු කරන්න පුළුවන් නේ ඇත්තටම. ඒතකොට ඒ අවධානය යොමු කරවා ගැනීම රජයේ පැත්තෙන් කෙරෙන්න ඕනනේ. ඉතින් මෙච්චර කාලයක් අපේ දකුණේ තිබුණු රජයන් පවා ලොකු කැමැත්තක් තිබුණේ නැහනේ මේ වගේ වෙන්නලා සිටීමේ කැමැත්තක් සමහර අයගේ තුල තිබුණානේ. ඒකට ජාතිවාදී කැමැත්තකුත් තිබුණානේ. හැබැයි ඒ ජාතිවාදී නොවන කැමැත්තක් තුල මේ රජයන් වලට පුළුවන් මේ ඩයස්පෝරාවත් සම්බන්ධ කරගෙන මේ කිසියම් ආකාරයකට මේ සංවර්ධනය ගොඩනගන්න. එතකොට මහත්තුමනි ඒ කියන්නේ දැන් දත්ත තුලින් අර ජල ප්‍රශ්නේ හඳුනාගෙන තිබුණා. ඊළඟට අර කුල වශයෙන් වෙන් වෙලා සිටීම නිසා ලෝකයට නොගිය නිසා පසුබෑම පැත්තක් තිබ්බා. මේ දත්ත තුලින් නිරූපණය වෙන්නේ කොහොමද මේ උද්දලයන් හැටියට ඒ අයගේ පවුල්වල ආර්ථික දියුණුව ඒ අය ආර්ථික දියුණුව සීමා වෙලා තියෙනවාද? ඒ වගේම යාපනීය ප්‍රදේශයක් විදිහට ගත්තාම ලංකාවත් එක්ක එකට යන්නේ නැතුව ඒක වෙනම සංවර්ධනයේට පසුබෑමක් වීමට මේ කුල ක්‍රමයේ හේතු වෙලා තියෙනවද කියන එක සම්බන්ධයෙන් කොහොමද? ඔව් දැන් ගොඩක් අවස්ථාවන් වලදී දැකපු දෙයක් තමයි ගොඩක් ඔය පහළ කුලවල අයත් එක්ක දුගීකම කියන එකත් සම්බන්ධ වෙලා තිබෙනවා. දුගීකම කියන එකත් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මෙතෙන්දී සමහර ගම්වල ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක අයිතිය තියෙන විවිධ සංවිධාන වලට. කෙනෙක් ද්‍රවිඩ සංවිධාන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආගමික සංවිධාන වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ තමයි මේ අයට ඒ ඉඩම් බෙදලා දීලා තියෙන්නේ. බෙදලා දීලා නිවාස සාදා ගැනීම සඳහා අවශ්‍ය ඉඩම් බෙදලා නිවාස සාදා ගැනීම සඳහා යම් දේවල් පහසුකම් සලසලා දීලා තියෙන ඒගොල්ලෝ. ඒ නැත්නම් නිවාස හදලා දීලා තියෙනවා. දැන් මේ මිනිස්සුන්ට ඒ ඉඩම් වල තමන්ගේ නිවාස වල කිසිම අයිතියක් නැහැ. අයිතියක් නැති නිසාම මේගොල්ලොන්ට දියුණු වීම සඳහා මේගොල්ලොන්ට ආයෝජනය කිරීම සඳහා මුදල් හොයාගන්න විදියක් නැහැ. මොකද මේ අඩු ගානේ රජයේ බැංකුවකට හෝ ගස් තබලා යම්කිසි ණය මුදලක් ගැනීමේ හැකියාවක් නැහැ. ඒක ගොඩක් අවස්ථාවලදී මේ සමාජය තුළ දකින්න ලැබුණු තත්ත්වයක්. ඉතින් මේවා මම හිතන්නේ රජයේ අවධානය යොමු වෙන්න ඕනේ මේ ගැටලු තියෙන ඉඩම්. දැන්ට රජයේ සතු ඉඩම් නෙමෙයි. දැන්ටම මිනිසුන් සතු ඉඩම් වල අයිතිය පිළිබඳව ගැටලු තියෙනවා නම් ඒ අයිතිය පිළිබඳ තියෙන ගැටලු निराකරණය කර දීම ඉතාමත්ම වැදගත්. එකක් එතකොට ඒ අයිතිය පැමිණීම කියලා කියන්නේ උන්ට මුදල් අරගෙන උන්ගේ වගාබිම් උන්ට දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම උන්ගේ තියෙන වගාබිම් වලට යම් ආකාරයක නිරෝල් මේ භාවයක් ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද දැන් අපි සමහර තැන්වල දැකපු දෙයක් තමයි ඔය සමහරලාට ඔය නවසීලන්තයේ ඕස්ට්‍රේලියාව වගේ ග්‍රාමීය ගොවිපළවල් වල තියෙන තත්ත්වයක් තමයි මේ පාරිභෝගිකයාට පුළුවන් ගොවිපළ ඇතුළට ගිහලා Tamanට අවශ්‍ය දේවල් ටික තමන්ම ගහෙන් කඩාගෙන ඇවිල්ලා කිරලා මුදල් ගෙවලා යන්නේ. ඒක සමහර යාපනයේ මිදිවතු ආශ්‍රිතව එහෙම නැත්නම් මේ එළවලු කොරටු ආශ්‍රිතව ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන එක හොඳ දියුණු ලක්ෂණයක්. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ ඒගොල්ලන්ගේ මාකටිං හොඳ තත්ත්වයකට ගෙනියනවා කියලානේ. අපි දකුණෙත් වගේ තත්ත්වයක් නැහැ නේ අත්‍තරම ගත්තොත් එහෙම. ඉතින් මෙන්න මේ වගේ නවීන අදහස් නවීන දේවල් ඒ අය සතුව තියෙනවා නැතුව නෙමෙයි. හැබැයි ඒකට අවශ්‍ය ණය මුදල් ලබා ගැනීම. ඒ කියන්නේ ආයෝජනය කරන මූලික මුදල් සොයා ගැනීමේ ගැටලුවක් කොහොමද තියෙන්නේ? ඔබතුමා ප්‍රකාශ කළා. ඒ කියන්නේ දැන් මේ පරිශ්‍රණයේ සොයා ගැනීම පිළිබඳව අනුකූල කරුණු අපිට ප්‍රකාශ කළා. එතකොට මේ සමස්තයක් ලෙස මේ පරිශ්‍රණයෙන් යාපනයේ සාකච්ඡා කළේ දක්ෂදායකයන් සමග සාකච්ඡා කළගත දත්තවලින් ලබාගත් ප්‍රධාන පරිශ්‍රණ සොයා ගැනීම ගැන මේ සාරාංශයක් විදිහට සඳහන් කළොත් මොනවද? ඔව් ඇත්තටම දැන් ඒගොල්ලොන්ට තියෙනවා ලොකු පීඩනයක් තියෙනවා. පානීය ජල අර්බුදයක් පැහැදිලිවම තියෙනවා. ඒතකොට මේ ජල අර්බුදය විසඳීම සඳහා මීට පෙර විවිධ ව්‍යාපෘති නැවිලා තියෙනවා. නමුත් ඔය විවිධ දේශපාලන පක්ෂවල තිබෙන බලපෑම්, විවිධ දේශපාලඥයන්ගේ බලපෑම් නිසා එවැනි ව්‍යාපෘති යට ගිහිලා තියෙනවා. හැබැයි ඒවට මේ ව්‍යාපෘති අනුමත වෙලා
ඒවට මුදල් පවා වෙන් කරලා දීලා තියෙන තැනකදී තමයි ඒවා යට ගිහිලා තියෙන්නේ. නමුත් මේ දේශපාලඥයන් අමනාප කර ගැනීමට දකුණේ දේශපාලඥයන් තිබෙන මෙලිකම නිසා ඒකෙන් පීඩා විඳින්නේ ඇත්තටම මිනිසුන් තමයි ඒකෙන් පීඩා විඳින්නේ. ඉතින් මේ ව්‍යාපෘති නැවතත් එළියට අරගෙන මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? ක්‍රියාත්මක කළොත් මොනවද තියෙන ගැටලු? එහෙම නැත්නම් ක්‍රියාත්මක කිරීම තුළින් විසඳෙන ගැටලු මොනවද කියන එක පිළිබඳව සොයා බැලීම ඉතාමත්ම වැදගත්. ඒක මම හිතන්නේ ප්‍රධාන රජයේ කාර්යභාරයක් වෙනවා. ඒතකොට ඊළඟට අනිත් එක තමයි අපි සාකච්ඡා කළේ දැන් කුල ක්‍රමය තාමත් තියෙනවා. දැන් සමහර අවස්ථාවන් වලදී ඒ අය කියපු දෙයක් තමයි ඒගොල්ලොන්ගේ ඒ අඩු කුලවල ජනතාව සිටින ගම්වලින් ප්‍රබලයන් බිහි වෙනවා. හොඳ රාජ්‍ය නිලධාරීන් උගතුන් බිහි වෙනවා. වෙයි ඒගොල්ලොත් කැමති නැහැ ඒක තමන්ගේ ගම කියලා කියන්නේ. ඒකට හේතුව තමයි අර දැඩි ලෙස ඒ ගම් කේන්ද්‍ර කරගනිමින් තිබෙන කුලවාදී හැඟීම්. එතකොට මේ කුලයේ අය නම් එහෙම අපි ඒ තරම් ලොකුවට තකන්නේ නැහැ කියන වගේ ඊළ කුලවල මතයක් තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ කිසිසේත්ම කැමති නැහැ මේ Taman මේ ගමේ කියලා කියන්නේ. ඒකට ඒ ගම්වල මිනිස්සුත් කිව්වේ මෙතනින් බිහි වෙලා ඒ කියන්නේ සමහර ඉහළ රැකියාවන් වලට යන අය, ඉහළ රාජ්‍ය නිලධාරීන් බවට පත් වෙන අය, ඉහළ තානාන්තර වලට යන අය ගම සංගවාගෙන ඉන්නේ. ඒක නිසා මොකද වෙන්නේ කොච්චර ඉහළ තනතුරු වලට ගියත් අර ගමට ලැබිය යුතු වාසි ලැබෙන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ ගමට යම් ආකාරයකට සංවර්ධනය අරගෙන ආවොත් අර අනිකුත් ඉහළ කුලවල අයගෙන් යම් ආකාරයකට කොන් වේවි කියන බය නිසා ඔවුන් ගමෙන් ඈත් වෙලා තමයි නිරන්තරයෙන්ම ජීවත් වෙන්නේ. ඒතකොට මේ ගම්වල අය මේකේ සමහරවිට මල ගෙදරකට ආවත් රැය ඇවිල්ලා රැයම යන තත්ත්වයක් නැහැ. ඒක මල ගෙදරට ආවත් ඒ වගේ තත්ත්වයක් තියෙන කියලා. හැබැයි මේ තත්ත්වය විසඳා ගැනීම සඳහා අද ඇත්තටම අලුත් ප්‍රවේශයන් හඳුන්වලා දීලා තියෙනවා. අපිට ওই සමාජ ප්‍රාග්ධනය වගේ දේවල් භාවිතා කරමින් කියන්නේ අපේ ලංකාවේ හොඳ සමාජ විද්‍යාඥයින් ඉන්නවා. මේ ඔවුන් එක්ක එකතු වෙලා අපිට පුළුවන් ওই සමාජ ප්‍රාග්ධනය කියලා කියන්නේ කුලය පවා ගන්න අපි සමාජ ප්‍රාග්ධනයක් විදියට. ඒ වගේ ඒ අයත් සමග එකතු වෙලා මේ ග්‍රාමීය සමාජ ගොඩනැගීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට එතෙන්දී තියෙන අනිත් බාධාව තමයි මේ අයගේ ගෙවල් සාදාගෙන සිටින ඉඩම් වලට ස්ථිර ලියාපදිංචි ඔවුන්ගේ නම් වලටම ලියාපදිංචි ඔප්පු නැතිවීම. ඒ ගොඩක් වෙලාවලදී භූමියේ අයිතිය තියෙන කිසියම් සංවිධානයකට එක්ක ආගමික සංවිධානයක් එහෙම නැත්නම් වෙනස් ස්වේච්ඡා සංවිධානයකට තමයි භූමියේ අක්කර ගානක අයිතිය තියෙන්නේ. ඒතකොට ඒ අය බෙදා දීපු කුඩා කොටස් වල තමයි සමහර ග්‍රාමීය සමාජවල පුජ්‍යලයන් ජීවත් වෙන්නේ. එතකොට මේ අයට ඒ නිවසේ හෝ ඉඩමේ අයිතිය නොමැතිවීම තුළ ඔවුන්ට පොඩි ජීවිත අපේක්ෂාවන් අඩු වෙලා තියෙන එකක්. Tamanට ඒකේ අයිතියක් නැහැ. ඒ වගේම Taman කැමති විදිහට ඒක පරිහරණය කිරීමේ අයිතියක් නැහැ. මම හිතන්නේ ඒව තමයි සමාජීය ගැටලු විදිහට තියෙන්නේ. ඔවුන්ට මේ ආර්ථික වශයෙන් ඉදිරියට පැමිණීමට නොහැකි වෙලා තියෙන එක නිසා. ඉතින් ඒ නිවාසවල අයිතිය වගේම ඔවුන්ගේ වගාබිම් වල අයිතියත් ඔවුන්ට සුරකීම සඳහා කිසියම් ක්‍රමවේදයක් ඉක්මනින්ම සකස් කරන්න වෙනවා. ඒ වගේම මේ අපි ගත්තොත් එහෙම සහජීවනය කියන්නේ දකුණේ කතා කරන මේ උතුර දකුණ සහජීවනය මේක අමුතුවෙන් මහන්සිලා ඇති කරන දෙයක් නෙමෙයි. කියන්නේ අද ගත්තොත් එහෙම අපි දැකපු මේ ජන සමාජය තුළ එහෙම දකුණේ ජන සමාජයට එහෙම වෛර කරන තත්වයක් නෑ ඇත්තටම. ඒගොල්ලෝ අපි ගත්තොත් එහෙම අපි දකුණෙන් ගියපු අය දන්නවා අපි සිංහල භාෂාව කතා කරන අය. ඒගොල්ලෝ ද්‍රවිඩ භාෂාව කතා කළා. හැබැයි අපි කතා කරපු සිංහල භාෂාවත් ඒගොල්ලෝ කතා කරපු ද්‍රවිඩ භාෂාවත් අපිට යම් ආකාරයකට අපේ තිබුණු අර මේ ශරීර භාෂාව කියන්නේ බොඩි ලැන්ග්වේජ් වලින් අපිට හොඳට තේරුම් ගියා කියලා අපිට හිටිය පරිවාරිකව හිටියක වෙනම කතාවක්. නමුත් සුහජශීලීභාවය, ලිංගතුභාවය, ඒක ඔවුන්ගේ තිබෙන අර මානසික හැඟීම් ඒව ඔක්කොම අපි දැක්කා. එම ඔවුන්ගේ කිසිසේත්ම එහෙම ජාතිවාදීව පුජ්‍යලයන් කොන් කරන කිසිම හැඟීමක් නැහැ. ඔවුන්ට තවදුරටත් කවදාකවත් ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ නැවත කවදාකවත් ඒ වගේ ජාතිවාදී යුද්ධයක් ඇති නොවේවා කියන එක තමයි ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරන්නේ. හැමතිස්සම ඔවුන් යුද්ධයෙන් බැටකාපු විදිය ඔවුන්ට අමතක වෙලා නැහැ. එතකොට මේව පිළිබඳ ඔවුන්ට හොඳ මතකයක් තියෙනවා. ඔවුන්ට අවශ්‍ය සාමය, ඔවුන්ට අවශ්‍ය සමස්ත සමාජ සාධාරණත්වය මිසක් ඔවුන්ට කිසිසේත්ම මේ වෙන්දලා ජීවත් වීමේ වෙනම ෆෙඩරල් රාජ්‍යයක් ගොඩනැගීමේ වෙනම රාජ්‍යයක් ගොඩනැගීමේ අවශ්‍යතාවයක් ඔවුන්ට නැහැ. මේ සියලුම අවශ්‍යතාවයන් තියෙන්නේ දේශපාලඥයන්ට සහ එතනින් බිහි වෙලා සමහර අවස්ථාවලදී විශේෂ වරප්‍රසාද ලබන විදේශගත වෙලා ඉන්න සමහර ද්‍රවිඩ අයට තමයි ඒකේ අවශ්‍යතාවය තියෙන්නේ.
අර ග්‍රාමීය දුප්පතුන් සහ අපේ දකුණෙත් සිටින දුප්පතුන් අතර කිසිදු ආකාරයක හෝ වෙනස්කමක් නැහැ. ඔවුන් අර එදා වේල හම්බ කරගෙන කන අය. ඉතින් අන්න ඔවුන් වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙලක් යම්කිසි ආර්ථික වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕනේ. එතනින් තමයි මේ සංවර්ධනය පටන් ගන්න තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දකුණේ සමහර තැන් වලට වැඩිය නගර සංවර්ධිතයි, මාර්ග සංවර්ධිතයි. හැබැයි අර මේ මාර්ගයෙන් පරිබාහිරව ඇතුළට යන ගම තුල තියෙන අසංවර්ධිත භාවයක්. ඒතකොට දැන් තියෙන බොහොම සියුම්ම ඒක ග්‍රහණය කරගෙන අන්නේ අසංවර්ධිත භාවය සංවර්ධිත භාවයකට ගෙනීම. ඉතින් ඒකට තමයි අපි දැන් මම හිතන්නේ අපි මේ පරිශ්‍රණ ඒ වගේ දේවල් වලට අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම මේ පරිශ්‍රණ දැන් මේ මෙතනින් ඇත්තටම අපි වෙන්නේ ශාම් මේ පරිශ්‍රණ කරගෙන ඇවිල්ලා විශ්වවිද්‍යාලය තුල කබඩ් එක සුරක්ෂිත කරගෙන මේක ඉන්න එක සමහරලාට ඉන්න පරිශ්‍රණ උගොල්ලෝ දැන් සමාජගත කරනවා. ඒ හරහා මේ පිළිබඳව යම්කිසි මතයක් සමාජය තුල ගොඩ නැගෙනවා. අන්න එතකොට තමයි මේ විශ්වවිද්‍යාල සහ මේ රජයන් අතර සහ ප්‍රතිපත්ති සම්පාදනය අතර යම් එකඟතාවයක් ඇති වෙන්නේ. ඒක මැදිහත් කරුවා වෙන්නේ පැහැදිලිවම මේ ජන සංනිවේදන මාධ්‍යයක්. ඉතින් අද සමහර ජන සංනිවේදන මාධ්‍යයන් මේකේ විරසකයට ප්‍රිය කරනවානේ. ඉතින් අපිට විරසකය නෙවෙයි අපි ප්‍රිය කරන්න ඕන මේ අපේ එකමුතුභාවයට. ඒකට වෙනම රාජ්‍යයක් හෝ එහෙම නැත්නම් මේ 13 වෙනි සංශෝධනය වගේ බරපතල කාරණා ගේන්න ඕනේ නැහැ. ඒක බොහොම සරලව සුගමව කරගෙන යන්න පුළුවන්. සැබෑ අවශ්‍යයි සැබෑ සමාජ සාධාරණත්වය සහ ඒවායේ ක්‍රියා කරන මිනිස්සු ඒවායේ ක්‍රියා කරන නිලධාරීන්ට මේ යථාර්ථවාදීව සහ ජනතාව එකතු වෙලා කරන අර ප්‍රජා සහභාගීත්ව සංවර්ධනයන් වගේ දේවල් පිළිබඳව හොඳ දැනුමක් අවශ්‍ය පිරිස් ඒවට යොදවන්න ඕනේ. ඒ වගේම දැන් අර තේමාව තියෙන කුල ක්‍රමය සංවර්ධනයට කරන බලපෑම ගැන. ඒතර මේ ලැබුණු තොරතුරු අනුව පරිශ්‍රණයේ නිගමන සහ යෝජනා ගත්තොත් එහෙම එතකොට පරිශ්‍රණය තුළින් ඇති කරගත්ත නිගමනය කොහොමද මේ පළාතට මට තේරුම් විදිහට මේ සංවර්ධනයට කොමුවීම තුළ කුල ක්‍රමය තුළ මේ සංවර්ධනයේ පසුගාමී තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඒ පළාත වගේම ඒ අවුලුත් ආර්ථිකමය වශයෙන් පසුගාමී තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේක විසඳන්න කරන්න පුළුවන් යෝජනා මොනවද? මේ යාපනයේ ප්‍රදේශය වඩා දියුණු තත්ත්වයට පත් කරන ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධ වෙලා ඊට අමතරව මේ පෞද්ගලික වේ පෞල් වල ආර්ථිකමය තත්ත්වය දියුණු කරන්න පරිශ්‍රණය තුලින් ලැබුණු දත්ත මගින් ලැබෙන යෝජනා අදහස මොකක්ද? ඔව් දැන් කුල ක්‍රමයේ නැති කරන්න නම් කුල ක්‍රමයේ පිළිබඳ කුල පීඩාවන් ඇත්තටම දකුණේ නැති වුණේ නවීකරණයත් එක්කනේ. කියන්නේ ආර්ථික පුජ්‍යලයන්ගේ සිදුවන ආර්ථික සංවර්ධනයත් එක්ක තමයි ඔවුන් බොහෝ අවස්ථාවන් වලදී ඔවුන් ස්වාධීන වීම නිසා තමයි අපේ කුල ක්‍රමයේ දකුණේ ක්‍රමක්‍රමයෙන් අභාවයට යන්නේ. හැබැයි අභාවයට යනවා කියලා කියන්නේ අපිට ලොකු කුල පීඩනයක් නැහැනේ. එතකොට අපි ඉහළ රැකියාවකට ඉන්න අයගෙන් අපි හාරහාරහන් නැහැනේ. ඔයාගේ නාමය මොකද්ද? ඔයා මොන ගමේද කියලා. හැබැයි යාපනයේ අපිට ඒක යම් මට්ටමකින් තාමත් ඒක පැවතගෙන යනවානේ. එහෙමනම් මේගොල්ලෝ පුළුවන් තරම් ආර්ථිකමය වශයෙන් මේගොල්ලොන්ට තනියෙන් නැගී සිටීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන්න ඕනේ. ඒගොල්ලෝ කවදාවත් මේ රජයේ රැකියාව ලැබුණේ නැහැ. රජයෙන් සහනාධාර ලැබුණේ නැහැ කියලා අඬා වැටෙන පිරිසක් ඇත්තටම එහෙම අපි දැක්කේ නැහැ. ඒගොල්ලෝ කොතනකවත් ඔය අපිට අස්වැසුම ලැබුණේ නැහැ. අපිට කිසිම සහනාධාරයක් ලැබුණේ නැහැ කියලා ඒගොල්ලෝ කොතනකවත් එහෙම ලොකුවට කිව්වේ නැහැ. ඇත්තටම ඒගොල්ලෝ කිව්වේ අර මේ ඔයගොල්ලෝගේ තියෙන ඉඩකඩම් වල අයිතිය ඉඩකඩම් වල අයිතිය කියලා කියන්නේ දැනට නිර්වුල් ඉඩකඩම් වුන්ට නොමැති වීම. එතකොට දැන් ඇත්තටම දකුණෙත් තිබුණා නෙවෙයි නිර්වුල් ඉඩකඩම් නොමැති වීම. දකුණෙත් ගැටලුවක් වෙලා තිබිලා ඒවා විසඳුවානේ. ඔය හිමිකම් සාතික ක්‍රමයක් මගින් ඒවා විසඳුවා. අන්න ඒ වගේ ක්‍රමවේදයන් හරහා මේ ග්‍රාමීය සමාජවල තිබෙන මේ ඔවුන්ගේ ගොවි බිම් වල සහ ඔවුන් පදිංචි නිවාස හදාගෙන සිටින බිම්වල අයිතිය පිළිබඳ අයිතිය තහවුරු වන විදිහේ ක්‍රමවේදයක් ඉක්මනින්ම සකස් කරන්න ඕනේ. ඒක මම හිතන්නේ ඒක රජයේ වැඩක්. ඒක පුජ්‍යලිකව වෙනම සංවිධානයකට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒකම මේ දැන් ඒ හරහා ඔවුන්ට භූමියේ අයිතිය ලැබීම තුළ ඔවුන්ට පුළුවන් ඒවා කෘෂිකර්මයට ආයෝජනය කරන්න. ඒතකොට අපි කවදත් දන්නවා ඉතිහාසයේ ඉඳලම යාපනය කියලා කියන්නේ යාපනයේ ජනතාව මහන්සි වෙලා ගොවිතැන් කළා හොඳට ඒ ගොවිතැනින් හොඳට සාර්ථක ජීවිත ගත කරපු අය. බොහොම සරු පසක් තියෙනවා. ඒතකොට හැබැයි ඒගොල්ලෝ ජලය නැහැ කියලා මේ නිකන් හිටිය අය නෙවෙයි. ඒ කියන්නේ ආණ්ඩියා මානලින්දෙන් වතුර අරගෙන තමන්ගේ ගොවිබිම් සංවර්ධනය කරපු අය. ඒතකොට අද ආණ්ඩියා මානලින්ද වෙනුවට අද වතුර මෝටර වගේ දේවල් ඇවිල්ලා තියෙනවා. එතකොට වගාවන් වලට අවශ්‍ය ජලය නෙවෙයි ඒගොල්ලන්ට තියෙන පානීය ජලය පිළිබඳ
ගැටලුවක් ඒගොල්ලෝගේ තියෙන පානීය ජල ගැටලුව විසඳලා දීලා. ඒතකොට ඒගොල්ලෝ වගාවන්න වලට අවශ්‍ය ජලය ඒගොල්ලෝ සම්පාදනය කරගනිමි. එතකොට මෙන්න මේ විදිහට උන්ගේ ගොවිබිම් සස්ත්‍රීක කිරීම. ඒ වගේම අස්වැන්නට ඉහළ මිලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීම. දකුණෙත් අස්වැන්නට හොඳ මිලක් ලැබෙන්නේ නැහැ. උතුරෙත් අස්වැන්නට හොඳ මිලක් ලැබෙන්නේ නැහැ. ඒතකොට ඒක නිසාම ගොවීන් තවමත් යපුම් මට්ටමේ තමයි ඉන්නේ. ඒ නිසා ගොවියා කියන කෙනා ඇත්තටම ව්‍යවසායකයෙක් බවට පත් කරන්න පුළුවන් නම් ඒතකොට ගොවියා ව්‍යවසායකයෙක් වුණ දවසට තමයි මේ ප්‍රශ්නේ එයා තවදුරටත් මම ගොවියෙක් නෙවෙයි මම ව්‍යාපාරිකයෙක්. මම ගොවිතැන කරන්නේ මම ව්‍යාපාරිකයෙක් කියලා කියන මට්ටමට මානසිකත්වයේ ආවොත් මේ ගොඩක් දේවල් අපිට වෙනස් කරන්න පුළුවන්. ඒතකොට ඔහු ව්‍යාපාරිකයෙක් වෙන්න නම් ඇත්තටම ඔහු කරන ආයෝජනයට හොඳ ප්‍රතිලාභයක් ලැබෙන්න ඕන. ඒතකොට හොඳ ප්‍රතිලාභයක් ලැබෙන්න නම් ඔහුගේ නිෂ්පාදනයට හොඳ මිලක් ලැබෙන්න ඕන. ඒ නිෂ්පාදන තරංකාරීව වෙළඳපොළට යැවීමේ හැකියාව තියෙන්න ඕන. ඒ වගේම දැන් අපි දැකලා තියෙන දෙයක් තමයි යම් වවන දේවල් අපි ගත්තොත් එහෙම සමහරලාට දකුණෙත් කරටවනවා උතුරෙත් කරටවනවා. ඒතකොට අපිට තියෙනවනේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් තියෙනවා, කෘෂිකර්ම පර්යේෂණ අංශයක් තියෙනවා. මේවායින් ඇත්තටම ඊළඟ කන්න වලට කොච්චරද අවශ්‍ය වෙන්නේ, මොනවද අවශ්‍ය වෙන ආහාර ද්‍රව්‍ය, මොනවද මේ මිල යම් ස්ථාවර මට්ටම් වල පවත්වාගෙන යන්න පුළුවන් කියන එක පිළිබඳව ගොවීන් දැනුවත් කරන්න ඕනේ. එතකොට මේ දැනුම, ඒ කියන්නේ නවීන ගොවීන් මෙතන නිර්මාණය කරන්න ඕනේ. තවමත් අපේ ඉන්නේ සාම්ප්‍රදායික ගොවි පරම්පරාවක් ඉන්නේ. ඒතකොට නවීන ගොවීන් නිර්මාණය කරන්න ඕනේ. දැනුම කියන එක ඒගොල්ලෝ අතරට ගෙනියන්න ඕනේ. දැනුම කියලා කියන්නේ වෙළඳපොළ දැනුම, ඒ කියන්නේ වෙළඳපොළේ අනාගත දැනුම සහ කොහොමද මේ අස්වැන්න වැඩි කරන්නේ කියන එක පිළිබඳව. ඉතින් මෙන්න මේ කොටස් තමයි අතරම අපි දැක්කේ ඒ යාපනයේදී අපි දැකපු දේවල්. ඉතින් මේවා මම හිතන්නේ මේවා විසඳන්න අමාරු දේවල් නෙමෙයි. අපි දැක්කේ මේවා විසඳන්න අමාරු දේවල් නෙමෙයි. කුමන හෝ බලපෑමක් නිසා මේවා විසඳන්නේ නැතුව මේ විදිහටම පවත්වාගෙන යාමට කොතැනක හෝ කැමැත්තක් තියෙනවා. එතරම් ගැටලුව තියෙනවා. සම අවසාන වශයෙන් අහන්න කැමතියි දැන් අර කිව්වා මේ පරිශන කරලා ඒවා වාර්තා හදලා කබඩවල තියෙනවා සමාජගත වීම සහ රජයේ අවධානයට යොමු වීම අඩුයි කියලා. එතකොට ඉදිරියේදී දැන් පරිශන එහෙම නොවෙන්නේ කියන්නේ මේවා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට යොමු වෙලා සමාජීය අවධානයට යොමු වෙලා මේවායින් යම්කිසි ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති වෙන මේකේ පරිශන සොයා ගැනීම තියෙනවා. ඒවා විසඳන්න මේ යෝජනා මේවා කරොත් හොඳයි කියන එක පිළිබඳව රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය ගන්න වැඩපිළිවෙල මොකද? ඒකේ මගේ පොඩි අදහසක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට මාධ්‍ය හරහා යම්කිසි විදියට මේක සමාජගත කරන්න පුළුවන්. හැබැයි පුළුවන් නම් ඔය කරන පරිශ්‍රණය දැන් මේ සමාජ පශ්චාත් විද්‍යාර්ථීන් විසින්ම මේ ප්‍රධාන පරිශ්‍රණ සොයා ගැනීම සහ නිගමන ආයෝජනා කියලා යම්කිසි සාරාංශ පොඩි ඩොකියුමන්ට් එකක් මේ අපි මේ සෑම්පල් එක මෙච්චරයි මෙහෙම කියලා ඒ කියන්නේ අර සම්පූර්ණ වාර්තාව නෙවෙයි. සාරාංශ මේ පරිශ්‍රණ සොයා ගැනීම සහ මේකෙන් අපි හොයාගත්තේ මේකයි මෙන්න මේවා විසඳන්න මෙන්න මේවා කරොත් හොඳයි කියන යෝජනා ටික අපිට මාධ්‍යයට එහෙමනොත් අර සියලු මාධ්‍යයට මේක යවන්න පුළුවන් පොඩි අපි හිතමු A4 දෙකක් විතර ඒ වගේ ගත්තොත් අර මේ සමාජගත වෙන්නේ ඔය සොයා ගැනීම සහ නිගමන හරියනා ටිකනේ. අන්නේ ඒ වගේ එකක් ඉදිරියේදී කරන්න පුළුවන් නම් මේක ඔව් ඇත්තටම මේක කරන්න පුළුවන් මේ ශාම්. නමුත් ඇත්තටම අපි අද වෙනකොට මේ තරංකාරී මාධ්‍ය ප්‍රවණතාවයේ තුල ඔයගේ දේවල් වලට ඉඩක් නැහැ. ඇත්ත කතාව ඕකනේ. කියන්නේ සමාජලාවට කෙනෙක් සිය දිවිසන නසා ගැනීම පිළිබඳව කොහොමද මලේ කොහොමද බෙල්ලට තොණ්ඩුව හරියට දාගත්තද තොණ්ඩුව දාගත්තේ කොහොමද ගැටේ දාන්නේ කොහොමද නැදන් හිටියේ මොනවද මොනවද කාලා තිබුණේ මේවනේ රස කර ලියන්නේ. ඒතකොට ඒව තමයි මිනිස්සු බලන්න කැමති අතන. ඒතකොට මෙන්න මේ නිසා අර අද වෙනකොට විද්‍යුත් මාධ්‍යයේ තියෙන රේටින්ග්ස් වැඩි කරගන්නේ කොහොමද කියලා. එතකොට මුද්‍රිත මාධ්‍ය අද ක්‍රමක්‍රමයෙන් පුවත්පත කියන එක යම් ආකාරයකට සමාජයෙන් ඈත් වෙමින් පවතිනවා. එතකොට ඒ වෙනුවට සමාජ මාධ්‍ය කියන එක ක්‍රමයෙන් ඇවිල්ලා තියෙනවා. ඒතකොට සමාජ මාධ්‍යවල අද බොහෝ අවස්ථාවලදී සමාජ මාධ්‍යවල තියෙන්නේ ගොසිප්. ඉතින් අපි මෙන්න මෙතන මේ පරිශ්‍රණ ලොකු තැනක තියෙනවා. හැබැයි තවමත් යම්කිසි ආකාරයකට පුවත්පත් කියවන පිරිසක් ඉන්නවා. ඒක නිසානේ සෑම රූපවාහිනී නාලිකාවකම උදේ මේ දවසේ පුවත්පත් ටික කියවලා පටන් ගන්න. ඒක ඉතින් ඒ හොඳ ප්‍රවණතාවයක්. හැබැයි අන්න ඒතන එකඟතාවයක් ඇති වෙන්න පුළුවන් මේ පුවත්පත් වලින් හෝ මේ දේ ඉස්සරහට යනවනම් එතකොට ඒක පුවත් මුද්‍රිතවත් කියලා තියෙනවා විද්‍යුත් යාරේ පුවත් ඒ වාර්තා
කියවීම තිබුණා නැවතත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේත් ඒක ගිහිලා තියෙනවා. ඒ දැන් අද තවත් අපිට ගෙනියන්න පුළුවන් ඔබ කිව්වා වගේ අපිට ඒක විශ්වවිද්‍යාලයක් විදිහට YouTube වල ගෙනියන්න පුළුවන්. හැබැයි අද YouTube පරිහරණය කරන්නේ YouTube එක කවුරු හරි නිලියෙක් ගැන තිබුණොත් නළුවෙක් ගැන තිබුණොත් අපරාධකරුවෙක් ගැන තිබුණොත් තමයි YouTube එකත් මිනිස්සු බලන්නේ. ඉතින් අර මේ ගොඩක් අවස්ථාවලදී පත්තර ටික බලන්නේ අර උදෑසන අර පත්තර කියවන වැඩසටහන් වලින්. ඉතින් එතෙන්දී නැත්නම් ෆෝන් එකෙන් අර e-paper එක බලනවා. e-paper එක බලනවා. paper එකෙන් e-paper එක බලනවා. ඉතින් එතෙන්දී අර විද්‍යුත් මාධ්‍ය වේදීනොත් මේ වගේ දේවල් වලට මුල් තැනක් දෙනවා නම් මුද්‍රිත මාධ්‍ය වේදිනුත් මේ මම කියන්නේ හැම රිසර්ච් එකක්ම ඵලදායී රිසර්ච් කියලා. විශ්වවිද්‍යාලයෙන් කරන කිසිම වැඩකට නැති රිසර්ච් උත් තාමත් කරනවා. ඒකක් කියන්න ඕනේ නේ. කියන අපි මේ විශ්වවිද්‍යාල වලින් කරන 100%ම දේවල් මේ 100%ක් ඵලදායී කියලා එහෙම කියන්න බෑ. කවදාකවත් කරන්න බැරි දේවලුත් කියනවා අතරේ. එතකොට ඒකෙන් එතකොට දැන් මෙතන ඉන්නේ යම් කිසි කෙනෙක් මාධ්‍ය කරුවන් නෙවෙයි අපිට තාමත් මාධ්‍ය වේදීන් පිරිසක් ඉන්නවනේ. වේදේ මාධ්‍ය වේදේ හදාරපු. මේ වේදේ හදාරපු පිරිස තමයි මෙතෙන්දී අපිට වඩාත්ම වැදගත් කෙනා වෙන්නේ. ඒතර මාධ්‍ය කරුවන්ට අවශ්‍යලා තින්නේ ජනප්‍රිය වෙන්න. මාධ්‍ය වේදියාට අවශ්‍යලා තියෙන්නේ සමාජය සූපත් කරන. ඒතකොට අන්න මේ වේදීන් ටික එකතු වුණොත් වේදීන් ටිකයි විශ්වවිද්‍යාල ටිකයි එකතු වුණොත් එහෙම අඩුතරමින් මේ වඩාත් වැදගත් යයි කියන පරිශ්‍රණයක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. දැන් ශාම් මේ පරිශ්‍රණය පිළිබඳ සොයාගෙන ආවේ. එතකොට මේක පිළිබඳ සමාජීය වැදගත්කම වලට දැනුම් නිසානේ. හැබැයි දැන් මම විශ්වවිද්‍යාලයකින් කතා කරා නම් සමහරලාට එන්න පුළුවන්. නමුත් අර සොයාගෙන මාධ්‍ය වේදියා කියන්නේ ඒකනේ. වේදියා ගවේෂණය කරනවා. එතකොට මේ වගේ ගවේෂකයන් අතරේ ගවේෂකයන් ඉන්නවනම් තමයි අපිට මේක බොහොම පාස්වෙන් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපි මං හිතන්නේ යන්නේ එතෙන්ට කොහොම හරි අපි අර මාධ්‍ය වේදිකෝ සහ විශ්වවිද්‍යාල අතරේ තිබෙන සම්බන්ධය ඉතාමත් වැදගත්. ඒතකොට සමාජගත කිරීමේ රාෂ්ට්‍රපති උපාධිධාරී සමාජ විද්‍යා මේ කතා බහට ලක් වුණා. දැන් අපි සමාජ විද්‍යාඥයන්ගේ සංගමය වගේ කියන්නේ දැනට සම්පූර්ණ කරපු පිට වෙච්ච ආදි විද්‍යාර්ථීන් මේ සංගමයක් කරන මොකක් හරි නමක් යොදා ගන්න පුළුවන් සමාජ විද්‍යාඥයන්ගේ සංගමයක් කියලා. ඒකෙන් අපි හිතුව මාධ්‍ය නිවේදනයක් ඉදිරි කරන මේ පහුගිය දවස්වල මේක පරිශීලනයක් කළා. සාම්ප්‍රදායික මේකයි මේ ප්‍රදේශයකට මේක තමයි ප්‍රධාන සොයා ගැනීම. සමාජයට දෙන පණිවිඩයේ සාරාංශගතව සමහරක් වෙලාවට අර ප්‍රවෘත්ති සාකච්ඡාවක් කියනකොට දැන් ඒකේ තියෙන සමාජ විද්‍යාඥ සංගමයේ ලෙටර් එකක් කියනවා. නිකම්ම මේ අදහසක් විදිහට කිව්වේ එහෙම නිකන් කතා බහකුත් ඇති වුණා. ඒ එහෙම ඉදිරියට එහෙම හැම අවුරුද්දම කරන පරිශ්‍රණයේ මේ සාරාංශය සමාජගත කරන්න පුළුවන්. එතකොට මාධ්‍ය හරහා ගියොත් එහෙම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ රජයේ අවධානය ඒ ගැන හරි අවධානයක් තියෙනවා. ඔව් ඒක ඇත්තටම අපිට ඒක දැන් අපේ ඔය ඉන්න පශ්චාත් උපාසී ශ්‍රේණ එක එකතු වෙලා කණ්ඩායමක් විදිහට අපිට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් ඉතින් ඉස්සරහට. ඒකවල දැන් මෙතෙන්දී ඇත්තටම මේ වගේ දේවල් දැන් පශ්චාත් උපාසී ශ්‍රේණ කියන්නේ විවිධ තැන්වල වැඩ කරන ඒත් ඉන්නේ ගොඩක් වෘත්තීය වේදින් එහෙම ඉන්නවනේ. ඒගොල්ලෝන්ට පුළුවන් මේ වගේ දෙයක් කරන්න. ඉතින් ඒගොල්ලෝගේ කරන දේවල් වලට විශ්වවිද්‍යාලවලට පුළුවන් සහයෝගයක් ලබා දෙන්න. ඉතින් ඒගොල්ලෝගේ පරිශ්‍රණ වලට වැදගත්කමක් හම්බ වෙනවා. පුජ්‍යලිකව ඒගොල්ලෝ සිදු කරපු නිසා ඒගොල්ලොන්ටත් ඒක වැදගත්කමක් හම්බ වෙනවා. විශ්වවිද්‍යාලයටත් ඒ නිසා කීර්තියක් අත්පත් වෙනවා. ඉතින් මේක මේ අපි ගත්තොත් එහෙම විශ්වවිද්‍යාලයේ සමහරලාට විශ්වවිද්‍යාලයේ තිබෙන අර මේ ගුණාත්මක භාවයන් පවා ඉහළ යන්න මේක හේතුවක් බවට පත් වෙනවා. එතකොට පොඩි ප්‍රෙස් රිලීස් එකක් කියවම සමහරට මාධ්‍යවේදියා හොයාගෙන ඉන්නේ නැතිවෙන්න පුළුවන් මේ කාර්ය බහුලයි. දන්නේ නැහැ කොහෙද කරුණ කියලා නේ. හොට් නිවුස් පස්සේ යන්නේ. ඔව් ඒක හරි. මිනි මරන මෙච්චර මේකක් කැපුවා කියලා. සමහරට අරක ඊමේල් එකට හරි WhatsApp එකට හරි ගියොත් අර ඩොකියුමන්ට් එක සමහරට එතකොට එයා ඒකේ ඉන්ට්‍රෝ එකක් කරන් ඒක දාන මේ කරපු පරිශ්‍රණය මෙන්න මේක මේ කරුණ අනාවරණය වල තිබ්බා එහෙම කියලා එහෙම වෙන ඉඩකඩක් තියෙනවා. තාමත් එහෙම සමාජයේම ඉඩක් තියෙනවා. ඉතින් අපිට ඒක අපි දාන මේ ඊමේල් එක ඒ තරම් වැදගත් නෑ. මේ ඉතින් කරලා තියෙනවා. නමුත් අද කාලීන නෑ කියලා හිතුනොත් එතනින් මේක වයින් කරන්න පුළුවන්. කාලීනයි කියලා හිතුනොත් නේ වාගෙන එන්නේ නේ. ඒක මම හිතන හොඳ අදහසක් ඒක. එහෙනම් මේ බොහොම ස්තුතියි පරිශ්‍රණය මම විශ්වාස කරන සමාජගත කරලා මේකෙත් යම් කිසි අවධානය යොමු කළ රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේ ඒ යාපනයේ ජනතාවට යම් කිසි ප්‍රගතියක් අත්කරලා දෙන්න මේ ප්‍රාදේශීය හේතු වෙයි කියලා විශ්වාස කරන බොහොම ස්තුතියි ඔබතුමාගේ කාලය කැප කරාට ඔබතුමාගේ තත්දින සහ සියලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.